ආයුබෝවන්. අද මම ඉදිරිපත් කරන්නේ 2026 ජුනි මාසයේ 21 වෙනි ඉරිදා සිට 27 වන සෙනසුරාදා දක්වා සතියේ ලග්න පලාපල. මේ සතිය ආරම්භයේදී ජුනි 21 සූර්යා මිථුන රාශියට පැමිණ උත්තරායන සූර්ය සංක්‍රාන්තිය සිදු වෙනවා. රවි සහ බෘධ ග්‍රහයින් මිථුන රාශියේ ගෝචර වෙමින් බුධ ආදිත්‍ය යෝගය ඇති වෙනවා. ලේඛන කලාවට එවාගේම බුද්ධිමත්ව තීරණ ගැනීමට මෙය ඊටාම සුබදායකයි. කුජ සහ සිකුරු කටක රාශියේ නීචව සතුරු ක්ෂේත්‍රවල ගමන් කරනවා. පෞල් ජීවිතයේ ආවේගශීලී තීරණ ගැනීමෙන් වැළකී සිටිනව නම් හොඳයි. ගුරු ග්‍රහයා වෘෂභ රාශියේ ස්ථාවරව ගමන් කිරීම නිසා සුභවාදී බවක් පෙන්눔 කරනවා. මේ සතියේ ලග්න 4කට වැඩි වාසි සුබදායි තත්ත්වයන් ගෙන දෙන අතර ලග්න 3කට තරමක් බාධාකාරී ගති ඇති වෙනවා. මේ සතිය ලග්න 12ටම බලපාන්නේ කෙසේදයි කියලා අපි විමසා බලමු. මේ සතියේ සෑම ලග්නයකටම ජය අංක 2 බැගින් එවැගේම ජය වර්ණයක් මම ලබා දෙනවා. මේස ලග්නය. මේස ලග්න හිමියන්ගේ කුජ 4 වැන්නේ නීචව ගමන් කරනවා. ඒ නිසා නිවස සහ පවුල ඇතුලේ සුළු සුළු මතභේද ඇති වෙන්න ඉඩ තියෙනවා. රැකියා ස්ථානයේ ටිකක් මහන්සි වෙලා කැපවීමෙන් කටයුතු කරන්න සිදු වෙනවා. ඔබට මේ සතිය අගහරියේදී ඔන්න ආර්ථික වාසිත් හිමි වෙනවා. කෙටි ගමන් බිමන් වලින් වාසි සැලසෙනවා. ඒ වගේම සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබෙන්න තියෙනවා. ඔබගේ කෝපය ටිකක් පාලනය කරගන්න ඕන. බලාපොරොත්තු නොවූ වියදම් සිදුවීමට ඉඩ තියෙනවා. අඟහරුවාදා දිනක කතරගම දෙවිඳුන්ට රතුමල් පූජා කර සෙත් පතන්න. ඔබේ ජය අංක 1 9 ජය වර්ණය රතු. වෘෂභ ලග්නය. ඔබගේ ලග්නේ ගුරු සහ දෙවන්නේ රවි බුධ සංයෝග වීම නිසා ඉතාමත් සුබදායක සතියක්. සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙනවා. ව්‍යාපාර කරන අයට ඒවායින් වැඩි වාසි ලාභ ලැබෙනවා. අන් අය ආකර්ෂණ කර ගැනීමටත් හැකි වෙනවා. ඔබගේ පවුල තුල සතුට වඩා වර්ධනය වෙනවා. ඔබට උග්‍ර ආශ්‍රිත ආසාදන ඇති වෙන්න පුළුවන්. ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙනව නම් හොඳයි. බ්‍රහස්පතින්දා දිනක විහාරස්ථානයකට කිරිපිඬු පූජා කර සෙත් ඉල්ලන්න. ඔබේ ජය අංක 5 6 ජය වර්ණ සුදු සහ නිල්. මිථුන ලග්නය. ඔබගේ ලග්නගතව රවි සහ බුධ සිටීම නිසා මොළය වේසා කරන කටයුතු වලින් උපරිම ඵල නෙලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔබ මුදල් ගනුදෙනු කිරීමේදී ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. විභාග සහ සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වන අයට ජය ලැබෙනවා. ඔබගේ මුදල් නිකරුණේ නාස්ති වීමටත් ඉඩ තියෙනවා. පවුලේ අය සමග මතභේද ඇති වෙන්න පුළුවන්. බදාදා දිනක දුප්පත් දරුවෙකුට පාසල් උපකරණ පරිත්‍යාග කිරීම යහපත්. ඔබේ ජය අංක 3 5 ජය වර්ණය කොළ. කටක ලග්නය. ලග්නගතව කුජ සහ සිකුරු සිටීම නිසා මානසික පීඩා ගෙන දිය හැකි.
සිතේ නොසන්සුන් භාවයක් ඇති වෙන්න පුළුවන්. දුර බැහැර ගමන් බිමන් යෙදෙනවා. විදේශ රැකියා බලාපොරොත්තු අයට ඔන්න සුබ පණිවිඩ ලැබෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම විදේශ සබඳතාවලින් වාසි ලැබෙනවා. ආගමික කටයුතු වලට සිත යොමු වෙනවා. ඔබ සෞඛ්‍ය ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. උණ රෝග හෝ ලේවල විෂමතාවයන් ඇති වෙන්න ඉඩ තියෙනවා. අනවශ්‍ය වියදනු සිදු වෙනවා. ඔබේ ජය අංක 2 7. ජය වර්ණ කහ පාට සහ ක්‍රීම් පාට. සිංහ ලග්නය 11 වැන්නේ රවි බුධ සිටිනවා. මේ සතිය ඔබට ඉතාම සුබදායක වෙනවා. තිබුණු බලාපොරොත්තු ඉටු කරගන්නත් මඟ පෑදෙනවා. රැකියාවේ උසස් වීම ලැබීමට ඉඩ තියෙනවා. ආදායම් මාර්ග සරු වෙන සතියක්. ඔබේ මිතුරන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. හැබැයි ඔබ රැවටීම් වලට අහු වෙන්න පුළුවන්. ගමන් බිමන් යාන වාහන වලින් ටිකක් පරිස්සම් වෙන්න ඕන. ඉරිදා දිනක උදේ සූර්ය නමස්කාර කර රතු මල් පූජා කර සෙත් පතන්න. ඔබේ ජය අංක 1 4. ජය වර්ණය තැඹිලි සහ රන්වන් පාට. කන්‍යා ලග්නය 10 වැන්නේ රවි සහ බුධ බලවත්ව සිටිනවා. රැකියාවේ උසස් වීම ලැබෙනවා. පාලන බලය හෝ නායකත්වය හිමි වෙන්න ඉඩ තියෙනවා. රාජ්‍යංශයේ උදව් උපකාර ලැබෙනවා. ව්‍යාපාර කරන අයට ඒවායින් වැඩි ලාභ ලැබෙනවා. ඔබට පවුලේ අය සමග ටිකක් නොසන්සුන්තාවයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. බදාදා දිනක කොළ පාට ඇඳුමක් පැළඳ විෂ්ණු දෙවියන් වන්දනාමාන කරන්න. ඔබේ ජය අංක 5 8. ජය වර්ණ කොළ සහ ලා කහ. තුලා ලග්නය ඔබගේ නම වැන්නේ රවි බුධ ගෝචරය නිසා වාසනාවන්ත සතියක්. රැකියා ස්ථානයේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙනවා. උසස් අධ්‍යාපනයේ නියතු දූදරුවන්ට සුබයි. ආගමික පැත්තට වැඩි නැඹුරුවක් ඇති වෙනවා. ඔබට පියාගෙන් හෝ ගුරුවරුන්ගෙන් උදව් උපකාර ලැබෙන්න තියෙනවා. දුර බැහැර ගමන් බිමන් යෙදෙනවා. සිකුරාදා දිනක අසරණ කාන්තාවකට ආහාර වේලක් ලබා දෙනවා නම් යහපත්. ඔබේ ජය අංක 6 9. ජය වර්ණ සුදු සහ රෝස. වෘශ්චික ලග්නය රවි සහ බුධ 8 වැන්නේ ගමන් කරනවා. ඔබගේ සෞඛ්‍ය සහ මුදල් වියදම් කිරීම සම්බන්ධව සැලකිලිමත් වෙනවා නම් හොඳයි. බලාපොරොත්තු නොවූ බාධා ඇතිවීමට ඉඩ තියෙනවා. රහස් මාර්ග වලින් ධනවාසි ලැබෙන්නත් පුළුවන්. කලා කටයුතු කරන අයට සුබදායකයි. ඔබට මේ සතියේ ඖෂධ සඳහා වියදම් ඇතිවීමට ඉඩ තියෙනවා. සමහර විට රෝහල් ගත වෙන්නත් පුළුවන්. ඒ ගැන කල්පනාකාරී වෙන්න. දිනපතාම උදේට කඳ සිරිඳු සිහිපත් කර පහනක් දල්වන්න. ඔබේ ජය අංක 3 9. ජය වර්ණය තද රතු. ධනු ලග්නය ඔබගේ 7 වැන්නේ රවි බුධ සංයෝග වීම නිසා විවාහ ජීවිතයේ යහපත් ප්‍රතිඵල ලැබෙනවා. හවුල් ව්‍යාපාර කරන අයටත් ඉතාම සුබයි. සම්බන්ධතා අලුත් වෙනවා. කලක් තිස්සේ අමනාප වී සිටි අය ඔන්න නැවත මිත්‍ර වෙනවා. ප්‍රසිද්ධිය ගෞරවය හිමි වෙනවා. ඔබට හදිසි අනතුරු වලට වැටීම් තැලීම් සීරීම් වලට මුණ පාන ඉඩ තියෙනවා. ඒ නිසා ටිකක් පරිස්සම් වෙන්න.
වාහන පදවන අය සැලකිලිමත් වෙන්න. බ්‍රහස්පතින්දා දිනක බෝධියකට ගිලන්පස සහ කහමල් පූජා කර සෙත් පතන්න. ඔබේ ජය අංක 1 7. ජය වර්ණය කහ. මකර ලග්නය. රවි සහ බුධ 6 වැන්නේ ගමන් කරනවා. මේ සතිය ඔබට ඊටාම සුබදායකයි. සතුරන් පරාජය කරලා තමන්ගේ අරමුණු ඉටු කරගන්න පුළුවන්. නඩු අප තියන අයට ඒවායින් ජය ලැබෙනවා. තරඟ විභාගවලට ඉදිරිපත් වන අයටත් ජයග්‍රහණය හිමි වෙනවා. ඔන්න ඔබට ණය මුදලක් පියවා ගන්නත් මඟ පෑදෙනවා. ඔබගේ පවුලේ සහකරු සහ සහකාරී අතර සුළු මතභේද ඇති වෙන්න ඉඩ තියෙනවා. රහස් සම්බන්ධතා වලින් ටිකක් වැළකී සිටිනව නම් හොඳයි. සෙනසුරාදා දිනක එළවලු තෙල් පහනක් දැල්වා කන්න ලව් කරන්න. සතුන්ට ආහාර ලබා දෙනව නම් යහපත්. ඔබේ ජය අංක 4 8. ජය වර්ණ නිල් සහ කළු. කුම්භ ලග්නය. පස්වැන්නේ රවි බුධ සිටීම නිසා බුද්ධිමත් තීරණ ගැනීමෙන් කරන වැඩ ඊටාම සාර්ථක වෙනවා. අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට ඊටා යහපත් සතියක්. සතුරන් මැඩ පවත්වා ජය ගන්න පුළුවන්. ඔබට ලොතරැයි වාසි, හදිසි ධනලාභ, ඒ වගේ වාසි ලැබීම් තියෙනවා. කීර්තිය ප්‍රශංසා ලබන්නත් පුළුවන්. ඔබට බඩේ අමාරු ඇතිවීමට ඉඩ තියෙනවා. ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. සෙනසුරාදා දිනක දුප්පත් අසරණ අයට වස්ත්‍රයක් පරිත්‍යාග කරන්න. ඔබේ ජය අංක 5 8. ජය වර්ණ ලා නිල්. මීන ලග්නය. රවි සහ බුධ 4 වැන්නේ ගමන් කරනවා. පවුලේ සතුට වඩා වර්ධනය වෙන සතියක්. නිවසට අලුතින් බඩු මුට්ටු ගන්නත් සිත යොමු වෙනවා. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් ටිකක් කාලය ගත කරන්න වෙනවා. යාන වාහන දේපල මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන සිටින අයට සුබදායකම සතියක්. ප්‍රේම සම්බන්ධතාවල අනවශ්‍ය සැක ඇති කර ගැනීම නිසා ගැටලු මතුවෙන්න ඉඩ තියෙනවා. දිනපතා මව්පියන්ට වැඳ නමස්කාර කරන්න. සිල්වත් සාමින් වහන්සේ නමකට පිරිකරක් පූජා කරන්න. ඔබේ ජය අංක 3 9. ජය වර්ණය රන් වන් කහ. මම මේ ඉදිරිපත් කරේ පොදු ලග්න පලාපල. වැඩි විස්තර දැන ගැනීමට ඔබගේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කරවා ගන්න. කෙසේ වෙතත් සියලු ලග්න හිමියන්ට මේ සතියත් ඊතා සුබදායක වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.